අපිටවත් කියන්න නැතුව එච්චර දෙයක් කරේ කොහොමද කියලා. ඒ උස්සන බර වලට වඩා මට පවුලේ බර දැනෙනවා පුතේ. මම කොච්චර මහන්සිලා ආවත් පුතේ මම ගෙදර ඇවිල්ලා ඔයාලා තුන්දෙනාගේ මූණේ හිනාව දකිනකොට ඒ ඔක්කොම මහන්සි නැති වෙලා යනවා. තාත්තගේ වගේ මගෙත් හිත හයියයි. මොකෝ මං තාත්තගේ ලොකු දුවනේ. අනේ පැටියෝ. නෑ තාත්තේ නෑ. තාත්තා නිදහසේ ගෙදරට වෙලා ඉන්න. මට පුළුවන් ගෙදර හැමදේම බලා ගන්න. එයාට තාම හොඳ රස්සාවක් හම්බුන්නේ නැහැ නේ පැටියෝ. මට අද හෙටම ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ මට අඬන්න එපා කියලා ඔයා අඬන්න ඔට්ටු නැහැ හරිද? ඉන්නකෝ තාත්තයි මමයි නංගි මල්ලි ඒ වගේම ලෝකෙ කොහේ හිටියත් අපේ අම්මවත් හොයාගෙන අපි ජීවිතේ එකම එක දවසක් හරි කවදා හරි එකට ඉඳගෙන hina වෙමු.